හරි පුතේ. මේ බලන්නකෝ පොඩි ගාණක් තියෙන්නේ. A ධන B සමානයි 5යි A ඍණ B සමානයි 3යි. අපෙන් අහනවා AB කියන්නේ කීයද කියලා. දැන් මම පුතාලට මේක කැමැති විදියට හදන්න පුළුවන්. බලන්න මේක සර් හදන විදිය. හරිද? මේ බලන්නකෝ. හරි. මෙතන මම මේක ලියා ගන්නවා A ධන B සමානයි 5යි A ඍණ B සමානයි 3යි. මේක පළවෙනි සමීකරණයේ විදිහටත්මයි පුතේ. මේක දෙවෙනි සමීකරණයේ විදිහටත් මම ගන්නවා. එතකොට මේකෙදි අපි එකක් තනි කරගත්තොත් අපිට අනිත් එක හොයන්න පුළුවන් නේද? ඇයි අපි A හොයාගත්තොත් අපි පළවෙනි සමීකරණයට ආදේශ කරලා අපිට B හොයන්න පුළුවන්. හරි. මේකෙදි මට මොකද්ද කරන්න පුළුවන්? මට පේනවා මෙතන B මෙතන ධන B මෙතන ඍණ B. එහෙනම් මට B වයින් කරන්න පුළුවන් මේ සමීකරණ දෙකෙන්. කොහමද? මම කරනවා පුතේ හොඳට බලන්න. පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණ එකතු කරනවා. බලන්න. පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණ එකතු කරනවා. හරි. බලමු. එහෙනම් A ධන B ධන A ඍණ B. හරි නේද? එහෙනම් සමාන ලකුණෙන් එහා පැත්තෙත් 5 ධන 3. හරි. මෙතන මම වරහන දාගත්තා. මම මේ වරහන දැන් අයින් කරනවා. A ධන B ධන A මෙතන ඍණ B ම තමයි. එහෙනම් 5යි 3යි කීයදමයි පුතේ? 8යි. හරි නේද? එහෙනම් මේ බලන්න. ධන B ට ඍණ B කැපිලා යනවා. මෙතන A එකතු වුනහම 2යි A සමානයි 8යි. හරි නේද? හරි. එහෙනම් මට මේ දෙන්නවම දෙකෙන් බෙදන්න පුළුවන්මයි පුතේ. එහෙනම් 2ට 2 කැපිලා යනවා. A සමානයි මෙතන 4යි. A සමානයි 4යි කියලා අපිට මේක ගන්න පුළුවන්. දැන් බලන්නකෝ. දැන් මම මේ ආපු උත්තරේ එකට ආදේශ කරනවා. එකට ආදේශ කරනවා. එහෙනම් එකට ආදේශය එකට ආදේශය. එහෙනම් A ධන B සමානයිමයි පුතේ 5යි. A අපි හොයාගත්ත 4යි. ධන B සමානයි 5යි. එහෙනම් B තනි කරලා 5 ඍණ 4. එහෙනම් B සමානයිමයි පුතේ 1යි කියලා අපිට එනවා. හරි නේද? එහෙනම් B 1යි කියලා හොයාගත්තා නම් අපිට මෙතන කියන්නේ මොකද්ද? AB හොයන්න කියලායි. මෙතන තියෙන්නේ මොකද්ද? A ගුණ කිරීම B තමයි පිටේ මෙතන තියෙන්නේ. එහෙනම් අපි මේක හොයනවා AB සමානයි A කියන්නේ මම පුතේ 4යි ගුණ කිරීම 1යි. එහෙනම් 4යි කියලා අපිට AB වලට උත්තරේ එනවා. හරි. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. මේක මම පුතේ තව පුළුවන්. මේක වර්ග කරලා හොයන්නත් පුළුවන්. එහෙනම් මෙහෙම වර්ග කරලා හොයන්නත් පුළුවන්. එහෙනම් එක පදයක් වර්ග කෙරුවොත් මම පුතේ අනිත් පදෙත් වර්ග කරන්නම ඕනේ. අනිත් ඒවාත් වර්ග කරලා අපිට මේක සුළු කරා යන්නත් පුළුවන්. හරි. ඒ විදිහටත් හදන්න පුළුවන්. අපි තවත් දවසක අලුත් ගානකින් හම්බෙමු වෙනවා.